attention. අද මේක ගැන කතා කරමු. අපිට ජීවිතේ යම් කිසි දෙයක් කරන්න හිතනකොට කරන්න පටන් ගන්නකොට ගොඩාක් වෙලාවට ඒ සිතුවිල්ලත් එක්ක අපිට ඉන්නේ අපි විතරයි. ඒ සිතුවිල්ල අපි හිතමු අපි ගහක් පැල කරනවා කියලා. හරිද? ඒ සිතුවිල්ල කියන මේක අපි පැල කරනවා. පැල කරාම ඒක පැල කරලා දැන් ඒකට අපි වතුර දාන්නේ තනියම මොනවත් එළියේ පේන්නේ නැහනේ ගහක් ඇවිල්ලා කියලා පේන්නේ අපි දැන් ඇටයක් හරි මොනවා හරි පැලයක් හරි පැල කරා මොනවත් වෙනසක් නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඇතුලේ මොකුත් වෙන්නේ නැහැ කියලා. දැන් අපි ඒකට වතුර දානවා මේ හැබැයි ඕක දැන් මෙහෙම ගහ හැදිලා පීදිලා එක්ක පළ හැදිලා එක්ක මල් හැදිලා වුණාට පස්සේ වටේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික හරි ලස්සනයි අනේ හොඳයි රහයි කියලා අරකේ තියෙන ඒ පළ බුද්ධි විඳිනවා මල් වල රස විඳිනවා ඒව දකින්නවා ඒකට එක ෆොටෝ ගන්නවා ඔය හැමදේම කරනවා. එතකොට අර ටෙන්ෂන් එක ඔක්කොම අපිට ලැබෙනවා. හැබැයි ඇත්තටම දැන් මේ පළ හැදුනට පස්සේ ඇත්තටම ගහට කිසිම දෙයක් අවශ්‍ය නැහැනේ. පළ හැදුනට පස්සේ මොනවා ලැබුණත් වැඩක් නැහැ. පළ හැදෙන්න කලින් තමයි අපි ගහට කළ යුතු දේවල් කරන්න ඕනේ. පළ හදා ගන්න නම් නේද? මල් හදා ගන්න නම්. එතකොට එතනදී කවුරුත් සමහරලාට ඔයාට නැති වෙයි. ඔයා අර දෙයක් පටන් ගන්න ඕනේ කියලා හිතන සිතුවිල්ල එනවත් එකම ඒ සිතුවිල්ලත් එක්ක තනියට ඉන්නේ ඔයා විතරයි. එතනදී අපි attention එක බලාපොරොත්තු වෙනවා නම් අනිත් මිනිස්සු අපිව encourage කරයි මේක කරන්න අපිට අපි තමන්ගේම partner වේවා තමන්ගේම දෙමව්පියෝ දරුවෝ වේවා ඒ කවුරුවත් සමහරවිට තමන්ගේ ළඟ නැති වෙයි තමන් වැඩක් පටන් ගන්න ගියාම. මොකද ඒ කාටවත් ඔයාගේ අදහස තේරෙන්නේ නැහැ. ඒ අදහස උපදින්නේ ඔයාගේ හිත ඇතුලේ. එතකොට මේ අදහස ඉපදුනාට පස්සේ ඒක පෝෂණය කරන්නත් ඕන ඔයා. දැන් අම්මා කෙනෙක් ළමයෙක් බඩේ හදනකොට ඒ අම්මනේ ළමයාව පෝෂණය කරනනේ. ඒ ළමයා එළියට ආවට පස්සේනේ ලෝකයා යාට සලකන්න ගන්නෙ. එතකොට ඇත්තටම ඉතින් අම්මා විඳින්න ඕන බර දරලා ඔක්කොම දුක විඳලා ඉවරයි නේ ලෝකයට දුන්නට පස්සේ ළමයා. ඒ වගේ ඔයාගේ හිත ඇතුලේ උපදින ඕනම සිතුවිල්ලක් ඔයාගේ දියුණුව කරා යන්න ඕන සිතුවිල්ලකට මුලින්ම ආදරය කරන්න ඕනේ රැක බලා ගන්න ඕනේ ඔයා විතරයි. ඔයා විතරමයි ඒකට ඉන්නේ කියන එක ඔයා මතක තියාගන්න. අනේ මට කවුරු හරි මේකට සපෝට් කරා නම් මට මේක කරගන්න පුළුවන්. නෑ කවුරුත් ඔයාට සපෝට් කරන්න වෙන්නේ නෑ. එන්නේ නෑ. ඒ සිතුවිල්ල ඔයාගේ තුලින් ඔයා ඉස්සෙල්ලා එළියට දාගන්න. ඔයාට සමහරලාට හිතේ අඬන්න හිතේ දුක හිතේ අනේ මට කවුරුත් නෑ මේකට උදව් කරන්න. හැබැයි ඒ මොනව වුණත් keep going. ඒක කරගෙන යන්න තමන් පටන් ගත්ත වැඩේ. මොකද පළ දරනකොට ගහ හැදෙනකොට මල් පිපෙනකොට මිනිස්සු ඔයාගේ වටේ රොක් වෙලා ඔයාට අප්පුඩි ගහයි ඔයාට ඔල්වරසන් දෙන්න එයි. ඒ වෙනකොට එකක්වත් ඔයාට වැඩක් නැති තැනක තමයි ඔයා ඉන්නේ. ඔයාට ඕන වෙලාවෙ කිසිම දෙයක් නැති වෙයි. හැබැයි කමක් නැහැ. ඔයාගේ ශක්තියෙන් අර කොහොම හරි අර පැලේ මල් හැදෙන ගානට හදා ගන්න. ඒ වෙලාවේදී ඒ පැලේ පැල කරපු මොහොතේ බලාපොරොත්තු වෙන්න එපා කිසි කෙනෙක්ගෙන් attention එකක ලැබෙන්නේ. ඒ ලැබෙන්නොත් මම ඉස්සරහට යනවා කියලා හිතුවොත් ඔයාට ජීවිතේට ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. ඒක තමයි මට අද මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. මොකද අපි කිසිම කෙනෙක්ට අර මුල් කාලේ සමහර අයට සමහරලාට ඊටාම් සමීප මිත්‍රයෝ එහෙම ඉන්න පුළුවන්. ඒ වුණත් ඔයාගේ හිතේ ඇති වෙන සිතුවිල්ල ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය හැමදේම තියෙන ඔයා ළඟ විතරයි. ඔයාට විතරයි ඒ දේ හිතලා ඒ දේ කරන්න අවශ්‍ය වටාපිටාව මානසිකත්වයේ හැමදේම තියෙන ඔයා ළඟ. මොකද ඔයාගේ තුලනේ ඒ සිතුවිල්ල පහළ වෙන්නේ. අපි හිතමු බිස්නස් එකක් කරන්න හරි ගෙයක් ගන්න හරි වාහනයක් ගන්න හරි කසාද බඳින මොනෑම් හෝ සිතුවිල්ලක් අරමුණක් ඔයාගේ ජීවිතේට ඕන කියලා හිතන දෙයක් හිතෙන්නේ ඔයාට. ඒක ඉස්සරහට කරගෙන යන්න ඔයාගේ දෙමව්පියන්ගෙන් ලැබුණොත් හොඳයි. ඒක අර චෙරි on the top of the cake කියන්නේ ඒ කියන්නේ කේක් එක ඔක්කොම හදලා උඩට චෙරි ගෙඩියක් හමනවා විතරයි. ලස්සනයි ඒක නෑ. ඒක හොඳයි. නමුත් ඉතින් කේක් ගෙඩිය ඔක්කොම අනිත් ටික හොඳට හදාගන්න එපා. අර ඒ වගේ ඔයාගේ හිත ඇතුලෙන් ශක්තිමත් වෙන්න මම මේක කවුරු නැතත් කරගෙන යනවා කියලා. කාගේවත් ආශිර්වාද නැති වුණත් මම මගේ ආශිර්වාදයෙන් විශ්වයේ ශක්තියෙන් මම මේක කරනවාමයි කියලා හිතාගෙන දෙයක් පටන් ගන්නවා. එහෙම තියෙද්දි ඔයාගේ නොසෙල්වෙන විශ්වාසය අධිෂ්ඨානය තියෙනකොට සමහර මිනිස්සු ඔයාට එතෙන්දී එකතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් හොඳයි. නොඋනයි කියලා එහෙම නැති වුණොත් ඇද වැටෙන තැනක ජීවත් වෙන්න එපා. ඇද වැටෙන තැනක මානසිකත්වය හදාගන්න එපා. attention Tamanට ගොඩක් වෙලාට ලැබෙන්නේ අර ගහ පිපිලා මල් හැදුනට පස්සේ. එතෙන්ට යන්න ඒකයි ගොඩක් මිනිස්සුන්ට අමාරු. මොකද අපි බලාපොරොත්තු වෙනවා අර මල් හැදුනම ලැබෙන attention එක
පැල කරනකොටම ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ සමාජය එහෙම දකින්නේ නැහැ. මොකද අර ඒ පැල කරන ටික ටිකක් කට්ටක්නේ. ඒ අමාරු කාලයට කවුරුත් උදව් කරන්න එනවා අඩුයි. ඒ වෙලාවේ බලන්නේ හැම කෙනාම දැන් අර උදාහරණයක් මම මේ දවස්වල ළඟදීම දැක්ක එකක් තමයි මේ අපේ ලංකාවේ උමාරියා ගායිකාව කරපු ෂෝ එකක් තිබ්බනේ. ඇත්තට මේක පුදුම ලස්සන ෂෝ එකක්. හැබැයි මං හිතන්නේ ඒක එයා ඒ සිතිවිල්ල පහළ වෙච්ච දවස් ඉඳලා එයා මාර කට්ටක් ඒකට කණ්ඩ ඇති. ඒක මොකද ওই වගේ තත්යකට ෂෝ එකක් ගේන්න පුදුම දුකක් විඳින්න ඇති. ඒ දුක් විඳපු වෙලාවේ Facebook එකකවත් ඔය කතාව තිබ්බේ නෑ. කිසිම කෙනෙක් ඒක ගැන කතා කරේ නෑ. අද ඒ ෂෝ එක ඉවරුණාට පස්සේ Facebook pages ඔක්කොගේ මේ ෂෝ එක ගැන තියෙනවා. එයාට දැන් ඒක වැඩක් තියනවාද? එයාට සතුටු ඇති. ඒක හොඳයි. ඒක නරකක් කියනවා නෙමෙයි. ඒක බොහොම හොඳයි. නමුත් ඉතින් එතනදී එයා වැඩේ කරලා ඉවරයිනේ. අර දුක් විඳපු කාලේ තමයි එයාට ශක්තිය වෙන්න තිබ්බේ. හැබැයි ඒ ශක්තිය නොවුනත් එයා ඒ ගමන ගියා. ඒක ඇදගෙන ආවා එතෙන්ට. ඒක නිසා තමයි අද මේ මල් පිපිලා එයා ඒ ගහේ සතුට විඳින්නේ. එයා ඒ සතුට දැන් භුක්ති විඳිනවා ඇති. ඒක හැබැයි ඒ ආපු ගමන එද්දි කිසිම පේජ් එකක එයා ගැන තොරතුරු තිබ්බේ නෑ. කාලයක් එයා ඩිසපියර් වෙලා හිටියා වගේ තමයි වුනේ. අන්න එහෙම තමයි ජීවිතේ අපේ ගොඩාක් වෙලාවට වෙන්නේ. ඩිසපියර් වෙන්න මේ සමාජයෙන් තමන්ගේ අරමුණු කරා යද්දි කමක් නැහැ. මොකද ඔයාට ඔයා විතරයි ඉන්නේ. ඒ ශක්තිය හිතට අරගෙන අදිෂ්ඨානය අරගෙන අඩියක් තියන්න, ඒ තියලා ගමන පටන් ගන්න, අරගෙන ඒ ගමන අවසානයේ දක්වා ඇදගෙන යන්න. අවසානයේ මිනිස්සුන්ට අප්පුඩි ගහයි අනිවාර්යෙන්ම. ඒක ඔයාගේ ටෙන්ෂන් එක ඕනේ නම් අන්න එතෙන්ද විතරක් ඒක බලාපොරොත්තු වෙන්න. මොකද අර මගේ අද්දී ඔයාට ටෙන්ෂන් හම්බෙන්නේ නැහැ. ඒක හම්බෙනකන් කියලා ගමනක් නොයා ඉන්න එපා. නිසා ඔයාට සියලුම ශක්තිය ධෛර්යය විශ්වයේ හම්බෙනවා. ඔයාගේ ඇඟ තුල තියෙනවා. ඔයාගේ හිත තුල තියෙනවා. අපිට සිතුවිල්ලක් එනවා නම් ඒ සිතුවිල්ලට අවශ්‍ය හැමදේම අපේ ඇඟ ඇතුලේ තියෙනවා. අපේ මනස ඇතුලේ තියෙනවා. ඉතින් ඒක පවත්වාගෙන යන්න, කරගෙන යන්න. ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ වගේ වැඩසටහන් වලින් වීඩියෝ වලින් බලලා Tamanට අරගන්න පුළුවන්. අනිත් අය මත ඩිපෙන්ඩ් වෙන්න එපා. අර ගහ හැදුනට පස්සේ හැමෝම ඔයාව අප්‍රීෂিয়েට් කරයි දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම් තව දවසක හම්බ වෙනකම්.